වැඩසටහනේ පළමු කොටසින් ඔබ වෙත ගෙනාවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධිය කියලා කියන්නේ මොකක්ද? මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සිද්ධ වෙන්නේ කොහොමද? ත්‍රස්තවාදයට අනුමතල සැපීම වැළැක්වීම සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාවල් සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ අප බලාපොරොත්තු වෙනවා එවැනිම වැදගත් වූ මාතෘකා කිහිපයක් යටතේ ඔබට සාකච්ඡාව තවදුරටත් ගෙන යාමට. තියන් මහත්මයා, අපි කැමති ඊළඟට දැනගන්න වර්තමානයේ පවතින වඩාත් ප්‍රචලිත රැවටිලිකාර මූල්‍ය වංචා මොනවද? සහ මහජනතාව කොහොමද ඒවයින් වැළැක්වලා ඉන්නේ? අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ ගැන. සමන්තිකා මේක බොහොම කාලෝචිත මාතෘකාවක්. හැබැයි කාලෝචිත කිව්වම මට මගේ සිහියට එන්නේ මේක හැමදාටම කාලෝචිතයි. ඒ කියන්නේ මේක මං හිතන්නේ අපි අත්දකලා තියෙන දේත් එක්ක බලපුවාම මං හිතන්නේ කොච්චර දැනුවත් කරත් මං හිතන්නේ මේ රැවටිලිකාර මූල්‍ය වංචා සමාජයේ හැමදාම පවතිනවා. ඒ වගේම මං හිතන්නේ විශේෂ දෙයක් තියෙනවා. අපි මං හිතන්නේ ප්‍රේක්ෂක ජනතාව සහ ගොඩක් ජනතාව මේ කටයුතු වලට හසුවීමක් සිද්ධ වෙනවා. ඇත්තටම රැවටිලිකාර මූල්‍ය වංචාවක් කියලා මොකක්ද ඇත්තටම අපි මේ කියන්නේ? ඒ කියන්නේ මූල්‍ය වංචාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු රවට්ටලා එහෙම නැත්නම් වංචාකාරී උපක්‍රම භාවිතා කරලා ඔවුන්ගේ මුදල් හෝ වත්කම් සොරා ගැනීම සඳහා සකස් කරන නීති විරෝධී සැලැස්මක් කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි. එතකොට අපි බැලුවොත් ඕනෑම මූල්‍ය වංචාවක් මං හිතන්නේ අපිට අද්දියර 3ක් යටතේ අඳුන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කරලා මේ මූල්‍ය වංචා සිද්ධ කිරීම සඳහා පුද්ගලයන් හඳුනා ගැනීමක් මේ වංචාකරුවන් විසින් සිද්ධ කරනවා. සමහරවිට ඔබට දුරකථන ඇමතුමක් එන්න පුළුවන්, නැත්නම් කෙටි පණිවිඩයක් එන්න පුළුවන්, එහෙම නැත්නම් ඊමේල් එකක් එන්න පුළුවන්, විද්‍යුත් මාධ්‍ය හරහා, සමාජ මාධ්‍ය හරහා, එහෙම නැත්නම් යම්කිසි දිගුවක් ඔබට එන්න පුළුවන්. එතකොට මේ තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ ඔබ සමග මේ පුද්ගලයන් එහෙම නැත්නම් මේ වංචාකරුවන් යම්කිසි විශ්වාසයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා. සමහරවිට මේක ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටා ලාභදායී ආයෝජන අවස්ථාවක් වූ යම්කිසි ඔබට අත් නොහල යුතු අවස්ථාවක් විදියට ලැබී හැකි තෑග්ගක් විදියට ඔවුන් ඔබ සමග ඔබට යම්කිසි දෙයක් පෙන්වුම් කරනවා. මේක මගින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔබ සමග ඉතා සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීම. ඊට පස්සේ ඔවුන්ගේ උපක්‍රම භාවිතය කරලා ඔබගේ මුදල් ලබා ගැනීමක් හෝ එහෙම නැත්නම් ඔබට වඩාත් වටින ඔබගේ පෞද්ගලික දත්ත ලබා ගැනීමක් දක්වා මේ දේ විකාශනය වෙන්න පුළුවන්. අපි අත්දැකලා තියෙන විදිහට එහෙම නැත්නම් අපි අධ්‍යයනය කරපු දේවල් එක්ක අපි දැකලා තියෙන විවිධ පුද්ගලයන් අත්දැකපු අත්දැකීම් අධ්‍යයනය කරලා බලනකොට අපිට පෙනෙන ප්‍රධාන දෙයක් තමයි ඕනෑම මූල්‍ය වංචාවක්, රැවටිලිකාර මූල්‍ය වංචාවක් මේ අදියර තුනේම යම්කිසි ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එහෙම කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. එතකොට මම හිතන්නේ ඕනෑම මූල්‍ය වංචාවක් හඳුනා ගැනීමට තියෙන ප්‍රධානම ක්‍රමයක් මේකයි. ඔබට හදිසියේ යම්කිසි විද්‍යුත් පණිවිඩයක් හෝ සමාජ මාධ්‍ය විසින් ඔබ දන්නේ නැති පුද්ගලයෙක් විසින් යම්කිසි දෙයක් ඔබ වෙත යොමු කරොත් එහෙම සමහරවිට මම හිතන්නේ කීප වරක් ඒ ගැන හිතන්න ඕනේ. මොකද ඊට පස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ කවදාවත් දැකලා නැති පුද්ගලයෙක් එහෙම නැත්නම් දැකලා දන්නේ නැති මූලාශ්‍රයකින් ඔබට ඔබව පොළඹවනවා යම්කිසි ගනුදෙනුවක් කරන්න, එහෙම නැත්නම් යම්කිසි සම්බන්ධතාවයකට පෙළඹිලා මුදල් එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික තොරතුරු පවා ලබා දෙන්න ඔබ තත්යකට ඔබ යම්කිසි අවස්ථාවක පත් කරනවා. මේක කරන්න මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම ඔවුන් පාවිච්චි කරන්නේ මම හිතන්නේ මේකට යම්කිසි ආකාරයකට මනෝවිද්‍යාව සම්බන්ධ වෙනවා. මොකද අපි හිතුවත් සමහරවිට ඔබට හදිසි බවක් ඇති කරනවා. ඒ කියන්නේ අර්ජන්සි එකක්. දැම්ම ගන්න නොකළොත් ඔබේ ගිණුම ඔබට මේ දේ අහිමි වෙයි. ඒක හින්දා ඉතා ඉක්මනින් මේක කරන්න. ඒ වගේම සමහරවිට බිය. මේක සමහරවිට සම්බන්ධතාවය ඇති කරගත්තට පස්සේ ඔබ බය ගැනීමක් වුණත් කරන්න පුළුවන්. බය ගැනීම තුලින් ඔබට ඔබගේ පෞද්ගලික දත්ත හෝ මුදල් ලබා ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට සමහරවිට අධික ලාභයක් ලැබිලා ඔබව පොඩ්ඩක් උද්දීපනය කරනවා මේ සම්බන්ධ මේ කාරණාවට ඔබගේ මුදල් හෝ ඔබගේ වත්කම් යොදවන්න කියලා. එතකොට සමහරවිට විශාල දිනුමදීමක් ලැබෙන්න යන්නේ ඔබට මේක ලබා ගැනීමට මෙන්න මේ ගාස්තුව ගෙවන්න. එහෙම නැත්නම් සමහරලාට මේ අවස්ථාව ඉතා ඉක්මනින් මගහැරෙන්න පුළුවන්. ඒකින්ද මේකත් එක්ක ඉක්මනින් සම්බන්ධ වෙන්න. මෙන්න මේ වගේ කාරණා කරලා කියලා ඔබව මේ කටයුත්තට ළඟා කර ගැනීමට මම හිතන්නේ මේ වංචාකරුවන් උද්දීපනයක් යොදා ගන්නවා. එතකොට ඔබ ඇහුවා මොනවාද වර්තමානයේ
වඩාත්ම ප්‍රචලිත මූල්‍ය වංචා කියලා. මම හිතන්නේ ප්‍රචලිත කියන වචනේත් වැරදි වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ හැමදාම දකින දේවල්ම තමයි අලුත් ස්වරූපයකින් නැවත නැවත අපි දකින්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් කීපයක් ගැන කතා කරනවා නම් මම හිතන්නේ එක්වරක් පමණක් පාවිච්චි කළ හැකි මුරපදේ සොරා ගැනීම. මම හිතන්නේ තාක්ෂණයත් එක්ක අපි දැන් ඇවිල්ලා තියෙනවා යම් සම්දිස්ථානයකට අපි ගොඩාක් වෙලාවට විද්‍යුත් මාර්ග හරහා සමා ගනුදෙනු කරන්නේ. මේකෙදි අපි පාවිච්චි කරන ප්‍රධානම දෙයක් තමයි එක්වරක් පමණක් පාවිච්චි කළ හැකි මුරපදය. සමහර ලාවට අර ඉස්සෙල්ලා කිව්ව ක්‍රියාමාර්ග වලින් ඔබව සම්බන්ධ කරගත්ත යම් කිසි පුද්ගලෙක් ඔබගේ ගිණුම් වලට ඇතුළත් වීම සඳහා ඔබ සමග සම්බන්ධතාවයේ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තට පස්සේ අර යම් කිසි අවස්ථාවක විශ්වාසය මත ඔබ සමහරලාට මේ ඔබට අතිශයම පෞද්ගලික වෙච්ච එක්වරක් පමණක් භාවිතා කර ඇති මුලපදේ ලබා දෙනවා යම් යම් කටයුතු සිද්ධ කරන්න. ඉතින් ඒ එක්තරා ආකාරයක සරලවම කිව්ව සිදුවන වංචාවක්. ඊට අමතරව ව්‍යාජ ආයෝජන අවස්ථා මම හිතන්නේ සමහර වෙලාවට අපි අහලා තියෙනවා. මම හිතන්නේ මහ බැංකුව මගින් දිගින් දිගටම මේ පිළිබඳ දැනුවත් කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි මම හිතන්නේ ඉතා ප්‍රචලිතයි ගස්වවල ලාභාංශ ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා විවිධ දේවල් තියෙනවා. එහෙම නැත්නම් විදේශ රටවල් වල තියෙන කොටස් වෙළඳපොළ වල ආයෝජනය කිරීමෙන් ඔබට ලාභ ලබා ගැනීමට ඇති අවස්ථා කියලා තියෙනවා. ඉතින් ඒකෙත් මම හිතන්නේ ඔබ චුට්ටක් හිතලා බැලුවොත් අර ඔබ සම්බන්ධ කරගන්නවා, ඔබ සමග විශ්වාසයක් ඇති කරගන්නවා, මේ රැවටිලිකාර දේවල් වලට ඔබ ඇදලා ගන්නවා. ඒ වගේම තමයි සමහරවිට මම හිතන්නේ දාමෙදා තුර ගොඩාක්ම ජනප්‍රිය දෙයක් තමයි මේ රොමෑන්ස් ස්කෑම් කියන්නේ. ඒ කියන්නේ මුලින්ම ඔබ සමග සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. ඔබට ආදර යෝජනාවක් එහෙම නැත්නම් විවාහ යෝජනාවක් ඔබ කවදාවත් දැකලා නැති මේ පුද්ගලයන් තැනැත්තා හෝ තැනැත්තිය සමග සම්බන්ධතාවයක් ඇති කරගත්තට පස්සේ හදිස්සියෙම ඔබට ඔවුන්ගේ මුදල් අවශ්‍යතා සපුරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම මම හිතන්නේ ලක්ෂ ගණන් මිලියන ගණන් ඇති කරගත්ත පුද්ගලයන් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට තවත් වංචාකාර දෙයක් තමයි සමහරලාට කෙනෙකු ලෙස පෙනී සිටිමි. සමහරලාට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් විදිහට පෙනී ඉඳලා සමහර අපි දැකලා තියෙනවා සමහර පුද්ගලයන්ට කතා කරලා තියෙනවා. එහෙම නැත්නම් පොලිස් නිලධාරියෙක් විදිහට කතා කරලා සමහරලාට මෙන්න මේ දේවල් ඔබට වෙන්න පුළුවන්. ඒකින්ද ඒක නැති කරගන්න මෙන්න මේ ගිණුම් වලට මේ ආකාරයේ මුදල් දමන්න කියලා ඉල්ලීම් කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ තවත් ඒ වගේම මම හිතන්නේ පිරමිඩ් එහෙම නැත්නම් පිරමිඩ ආකාරයේ වංචා මේ සමග සම්බන්ධ වීමට තවත් අය රැගෙන ඇවිත් ඔවුන් මේ ආයෝජන අවස්ථාවට හඳුන්වා දීම තුළින් ඔබ යම් කිසි දෙයක් ලබා ගන්න. ඉතින් මේවත් මේ ආකාරයෙන්ම සිද්ධ වෙන වංචා වර්ගයේ ඒ වගේම දෙයක් මම හිතන්නේ මේ අපි වර්තමාන විද්‍යුත් මාධ්‍ය සහ විද්‍යුත් අන්තර්ජාලයේ ව්‍යාප්තියත් එක්ක අපේ ගනුදෙනු ගොඩක් කරන්නේ අන්තර්ජාලය සමග. සමහරවිට අපිට දෙයක් විකුණන්න තියෙනවා නම් අපිට දෙයක් ගන්න තියෙනවා නම් අපි අන්තර්ජාලය හරහා මේක කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක සමහර වෙලාවට මේ විකුණන්න දාලා තියෙන භාණ්ඩ ඉතා අඩු මිලට පෙන්눔 කරලා ඊට පස්සේ මේවට ඉක්මනින් මුදල් දාන්න නැත්නම් මේක වෙන කවුරු හරි ගනී කියන මේ වගේ දේවල් කිරීම තුලින් සමහරවිට මේ වර්ගයේ වංචා දිගින් දිගටම මම හිතන්නේ අපි සමාජයේ දකිනවා. ඉතින් මේවෙන් ආරක්ෂා වෙන්න ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම පොඩි දේවල් ටිකක් කරන්න ඕනේ. පුලින්ම මම හිතන්නේ තමන්ට තියෙන රහස්‍ය තොරතුරු ආරක්ෂා කර ගැනීමට තමන්ට වගකීමක් තියෙනවා. කොච්චර තමන් දන්න කෙනෙකුට වුණත් තමන්ට කියලා තියෙන මම හිතන්නේ එක්වරයක් පමණක් පාවිච්චි කළ යුතු මුරපදේ මම හිතන්නේ ඒක තමන් විතරක් දැනගත යුතු දෙයක්. ඒකයි තව කෙනෙකුට දෙන්නේ. මම හිතන්නේ ඒ වගේ අපි විචාරශීලී වෙන්න ඕනේ. මේ වගේ දේවල් ලබා නොදීමට. ඒ වගේම අසාමාන්‍ය ලෙස යම් කිසි ආයෝජන අවස්ථාවක් එනවා නම් ඔබගේ තාර්කික බුද්ධිය භාවිතා කරලා හිතලා බලන්න ඕනේ. මෙන්න මේ සමාජයේ තියෙන මෙන්න මේ ක්‍රම එක්ක ගත්තාම අපිට ඇත්තටම මේ වගේ ලාභයක් අධික ලාභයක් ලබන්න පුළුවන්ද කියන එක. ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වීමට තමන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මම හිතන්නේ ඒක අපි කියන සමහරලාට common sense. ඒ කියන්නේ තමන්ම මේ දේවල් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම තාක්ෂණික ආරක්ෂාව කියන එක මම හිතන්නේ අපි තාක්ෂණය සමග දියුණු වුණාට සමහරට මේ තාක්ෂණය ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක ගැන වැඩි හිතන්නේ නැහැ. එන ඕනෙම දිගුවක් ක්ලික් කරලා ඒ මොකක්ද ඒක තියෙන්නේ කියලා බලන්න සමහරවිට අපි පෙළඹෙනවා. ඒ වගේම තමයි නොදන්න ඇමුණුම් ආපුවම ඒ කියන්නේ ඇටැච්මන්ට්ස් ආපුවම අපි ඒව ඕපන් කරලා බලන්න උත්සාහ කරනවා. ඒ වගේ දේවල් වලින්
වැළැක්වෙන්න ඕනේ. ඒ වගේම මොකක් හරි සැකසහිත ඇමතුමක් කවදාවත් දන්නේ නැති අය කතා කරපුවාම ඒ ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මං හිතන්නේ ඒ සම්බන්ධකම් ගොඩනගාගෙන ඒ තොරතුරු ලබා දීම වගේ දේවල් වලින් පුළුවන් තරම් බැහැර වෙන්න ඕනේ. ඒ වගේම මං ඉස්සෙල්ලා කිව්වා වගේම එක්වරක් පමණක් පාවිච්චි කළ හැකි මුරපදේ පමණක් නෙමෙයි තමන්ගේ පෞද්ගලික විස්තර. ඒ කියන්නේ සමහර වෙලාවට අපි අන්තර්ජාලයට මුදා හරිනවා කිසිම ඉවක් බවක් නැතුව. ඉතින් මේ වගේ දේවල් අන්තර්ජාලයට යොමු කරාට පස්සේ මේ රැවටිලිකාර මූල්‍ය වංචා කරන පුද්ගලයන් අපිව හඳුනා ගන්නවා. ඒ කියන්නේ අපිව ස්ටඩි කරනවා. අපි මොන වගේද කියන අපේ රුචි අරුචිකම් දැනගත්තට පස්සේ අපිව යම් දෙයක් සඳහා පොළඹවන්න හරි ඔහුන්ට ඉතා ඉහළ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි අර ගනුදෙනු කටයුතු වල අපි මුලින් කතා කිව්වා අපි විද්‍යුත් ක්‍රමයෙන් ගනුදෙනු කරනවා. නමුත් ඒ හා සම්බන්ධව ආරක්ෂිත ක්‍රියාමාර්ග. ඒ කියන්නේ සමහර වෙලාවට අපි කරන ගනුදෙනු වල අපිට මම හිතන්නේ ඇලර්ට්ස් එහෙම නැත්නම් මේ ගනුදෙනුවක් සිද්ධ වූ සැනින් අපිට යම්කිසි පණිවිඩයක් එන ක්‍රමවේද තියෙනවා. මේවා අපි සමහරලාට සක්‍රිය කරගෙන නැහැ. ඉතින් මේ වගේ මම හිතන්නේ අපිට වෙන්න පුළුවන් ඒ කියන්නේ මම හිතන්නේ හොඳම විදිහ තමයි පොඩ්ඩක් තමන් දෙස බලන්න තමන් කොයි වගේ පුද්ගලෙක්ද කියන්නේ. මම හිතන්නේ අපිට දෙන්න පුළුවන් විශේෂ පණිවිඩය මම හිතන්නේ ඒක. ඒ කියන්නේ තමන්ව මෙහෙම කෙනෙකුට රවට්ටන්න පුළුවන්ද? එහෙම රැවටෙන්නේ නොවෙන්න නම් තමන් කොයි වගේ තමන් වටේ ආරක්ෂිත පද්ධතියක් යොදා ගන්න ඕනේද? අන්න ඒ වගේ පැත්තකින් හිතුවොත් මම හිතන්නේ ඒක මේ මූල්‍ය වංචාකාර රැවටිලි පමණක් නෙමෙයි තමන්ගේ මම හිතන්නේ ජීවිතේම ආරක්ෂා කරගන්න සමහර වෙලාවකට මේ රුකුලක් වෙන්න පුළුවන්. සුභානි මහත්මිය, අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සිද්ධ වෙන්නේ කොහොමද? ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වැළැක්වීම සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාවල් සම්බන්ධව. අපි මෑතකදී අපිට අහන්න ලැබිච්ච කාරණාවක් තමයි මේ ජාත්‍යන්තර වශයෙන් මේ සම්බන්ධව අන්‍යෝන්‍ය ඇගීම් ක්‍රියාවලියක් සිද්ධ කරනවා සහ ශ්‍රී ලංකාව දෙවෙනි වතාවට එහි අන්‍යෝන්‍ය ඇගීම් කටයුතු දැන් සූදානම් වෙනවා කියන කාරණාව. ඉතින් අපි කැමති දැනගන්න මුලින්ම මොකක්ද මේ අන්‍යෝන්‍ය ඇගීම් ක්‍රියාවලියක් කියලා කියන්නේ? සහ ලංකාවේ මේ වන විට පවතින වර්තමාන තත්ත්වය කොහොමද? සමන්තික මම හිතන්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ අවුරුද්ද මේ වසර ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන්. මොකද ශ්‍රී ලංකාව ඔබ කියූ පරිදිම තුන්වෙනි වතාවටත් මේ අන්‍යෝන්‍ය ඇගයීමට මුහුණ දෙනවා. මොකද්ද මේ අන්‍යෝන්‍ය ඇගයීමේදී එහෙමත් නැත්නම් මියුචුවල් ඉවැලුවේෂන් එකේදී වෙන්නේ? ඒ කියන්නේ අපේ රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා, ඒ වගේම සමූල ඝාතකාවී සංගුණනය වැළැක්වීම සඳහා තිබෙන යාන්ත්‍රණය එහෙමත් නැත්නම් පද්ධතිය පිළිබඳව තමයි මේ ඇගයීම සිද්ධ වෙන්නේ. මම මුලින්ම පැවසුවා ලෝකයේ තිබෙන ප්‍රධානතම ආයතනය එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති සම්පාදකයා මේ සම්බන්ධයෙන් ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එහෙමත් නැත්නම් මූල්‍ය කාර්ය සාධක බලකාය කියලා. මම කිව්වා උන් හඳුනලා දීලා තියෙනවා නිර්දේශ 40ක් හැම රටක් විසින්ම පිළිපැදිය යුතු අනුගත විය යුතු කියලා. ඉතින් මොකක්ද මේ බලාපොරොත්තු වෙන්නේ මේ නිර්දේශ 40න්? ඕනෑම රටක නෛතික පද්ධතිය, ආයතනික පද්ධතිය නිසියාකාරව තිබෙනවාය කියා මුදල් විශුද්ධිකරණය වළක්වන්න, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වන්න, ඒ වගේම සමූල ඝාතකාවී සංගුණනය සඳහා මූල්‍යනය වළක්වීම සඳහා. ඒ වගේම විශේෂයෙන්ම මේ මූල්‍ය බුද්ධි ඒකකය වගේ එහෙමත් නැත්නම් නීතිය බලාත්මක කිරීමේ ආයතන ශ්‍රී ලංකා පොලිසිය වෙන්න පුළුවන්. මේ වගේ බලධාරීන් හට අවශ්‍ය කරන ප්‍රතිපාදන විශේෂයෙන්ම අපි කියනවා ඒකට ඕන කරන ප්‍රොසීජර්ස් ඒ වගේම පවර්ස් විශේෂයෙන්ම ඔවුන්ට බලතල සහ ක්‍රමවේදයක් තිබෙනවාය කියලා මේ අපරාධ නිසියාකාරව වළක්වා ගන්න. ඉතින් මෙන්න මේ දේ සම්පූර්ණ වෙනවාය කියන එක තහවුරු කිරීම තමයි මේ අන්‍යෝන්‍ය නැගීමේ විශේෂම කාර්යභාරය. එතකොට මම මුලින් පැවසුවා වගේ නිර්දේශ 40ක් තිබෙනවා. මේ නිර්දේශ 40ට තාක්ෂණික වශයෙන් රටක් අනුකූල වෙලා තියෙන්නේ කොහොමද කියන එක මේ අන්‍යෝන්‍ය නැගීමේදී සොයා බලනවා. ඒ වගේම රටේ නීති පද්ධතිය
ආයතනික රාමුව ඊට අමතරව රටේ බලධාරීන්ගේ බලතල ක්‍රමවේද මේවා තිබුණට විතරක් මදි. මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි කියනවා අපේ AML safety anti money laundering countering the financing of terrorism system එක ඇත්තටම අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා දිය යුතුයි කියන එක. ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම මේ නීතියන් ක්‍රියාත්මක කළ යුතුයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවද කියලා බලන්න අර තාක්ෂණික අනුකූලතාව නිර්දේශ 40ට අනුකූල වෙනවද කියන එක තාක්ෂණික වශයෙන් බලනවා වගේම ඔවුන් විශේෂයෙන්ම සොයා බලනවා අපේ සඵලදායිතාව කෙලෙසද සිදුවන්නේ කියලා. ඒ කියන්නේ අපේ මේ පද්ධතිය සඵලදායී විදිහට මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට අර මුදල් සැපයීම වැළැක්වීම, සමූලඝාත කවි සංගුණනය සඳහා මූල්‍යනය වැළැක්වීම සිදු කරනවද කියන එක ඔවුන් විශේෂයෙන් සොයා බලනවා. එතකොට තාක්ෂණික අනුකූලතාව අර මම කියපු නිර්දේශ 40 සම්බන්ධයෙන් ඒක තමයි තාක්ෂණික අනුකූලතාව පිළිබඳ ඇගයීම. දෙවනුව සඵලදායිතාව පිළිබඳ ඇගයීම. අපි කියනවා effectiveness assessment. ඒක ඔවුන් මනින්නේ ඇත්තටම ආසන්නතම ප්‍රතිඵල 11කින්. අපි කියනවා 11 immediate outcomes කියලා. මොනවද මේ ආසන්නතම ප්‍රතිඵල? රටක් විදිහට අපි අර නිර්දේශ 40 ක්‍රියාත්මක කරනකොට අපේ පද්ධතිය තුළ වහාම දකින්නට ලැබෙන ආසන්නයෙන්ම දකින්නට ලැබෙන ලක්ෂණ ප්‍රතිඵලවලට තමයි අපි මේ ආසන්නතම ප්‍රතිඵල කියලා කියන්නේ. එතකොට මේ අන්‍යෝන්‍ය ඇගයීම ඔබ හොඳාකාරවම විස්තර කළ පරිදි අපි මුහුණ දෙන තුන්වෙනි ඇගයීම එහි කොටස් දෙකක් විදිහට මේ ඇගයීම සිද්ධ වෙනවා. තාක්ෂණික අනුකූලතාව ඒ වගේම සඵලදායිතාව පිළිබඳ ඇගයීම. ඉතින් රටක මුදල් විශුද්ධිකරණය වළක්වන එක, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වන එක, සමූලඝාතක සංගුණන සඳහා මුදල් සැපයීම වළක්වන එක පුද්ගලයෙකුටවත් එක ආයතනයකටවත් තනිවම කරන්න බෑ. විශේෂයෙන්ම මේ දේවල් වළක්වන්න නම් රටක තිබිය යුතු ප්‍රධානතම සාධක දෙකක් තිබෙනවා. පළමුවෙන්න ඒ රටේ දේශපාලනික නායකත්වයේ මඟ පෙන්වීම සහ කැපවීම. highest level political will and commitment නැතුව රටකට පුළුවන් කමක් නැහැ. ආයතනවලට විතරක් රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් කමක් නැහැ. රටේ මුදල් විශුද්ධිකරණය ත්‍රස්තවාදයට අර මුදල් සැපයීම වැළැක්වීම සිදු කරන්න. දෙවෙනි කාරණය තමයි මේකට සම්බන්ධ වෙන ආයතන ගණනාවක් තිබෙනවා. ඒ ආයතන හැම අතරේ ඉතාමත් හොඳ සහසම්බන්ධීකරණයක් තිබිය යුතුයි. සහයෝගීතාවක් තිබිය යුතුයි. අපි කියනවා ඉන්ටෙලිජන්සි කෝඩිනේෂන්. ඉතින් මේ කාරණා දෙක ඉතාමත්ම වැදගත් වෙනවා රටක් විදිහට අපි මුදල් විශුද්ධිකරණය ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් සඵලදායී රටක් බවට පත්වෙන්න නම්. ඉතින් විශේෂයෙන්ම මේ ඇගයීමේදී මේ කාරණා ටික තමයි සොයා බලන්නේ. රටේ අර මම කියපු දේශපාලනික නායකත්වයේ තියෙනවද, කැපවීම තියෙනවද, ඒ වගේම අපේ ආයතන අතර සහ සම්බන්ධීකරණය තිබෙනවද, විශේෂයෙන් ඉතාමත් සඵලදායී විදිහට මේ අපරාධ ක්‍රියාවන් වළක්වන්න අපේ පද්ධතිය ක්‍රියාත්මක වෙනවද කියන එක බලනවා. ඉතින් මේක වසර ගණනාවකට වරක් හැම රටක් කෙරෙහිම සිදු කරනු ලබන විශේෂ ඇගයීමක්, එහෙමත් නැත්නම් ඉවැලුවේෂන් එකක්. ඔබ කිව් පරිදිම ශ්‍රී ලංකාව මීට මුහුණ දෙන්නේ 3 වෙනි වතාවට. පළමු වරට අපි මේ ඇගයීමට මුහුණ දුන්නේ 2006 වසරේදී. දෙවැනි වතාවට අපි මේ ඇගයීමට මුහුණ දුන්නා 2014-15 කියන වර්ෂවලදී. අවාසනාවන්ත විදිහට මේ අවස්ථා දෙකෙන්ම පස්සේ ශ්‍රී ලංකාව හඳුනාගත්තේ අපේ අර මම කියපු පද්ධතිය මුදල් විශුද්ධිකරණය වළක්වන්න, ත්‍රස්තවාදයට අර මුදල් සපයන්න වළක්වන්න අපිට තියෙන පද්ධතියේ උපාය මාර්ගික අඩුපාඩු තියෙන රටක් විදියට, උපාය මාර්ගික දුර්වලතා තියෙන රටක් විදියට තමයි අපිව හඳුනාගත්තේ. අපි බොහොම සරල භාෂාවෙන් කිව්වොත් ශ්‍රී ලංකාව අලු ලයිස්තු ගත වුණා. ඉතින් දෙවැනි වතාවට ශ්‍රී ලංකාව අලු ලයිස්තු ගත වුණාම යුරෝපා සංගමය ශ්‍රී ලංකාව කළු ලයිස්තු ගත කරා. ඉතින් අපිට ගොඩාක් විපාකවලට බොහොම
ඍණාත්මක බලපෑම්වලට මුහුණ දෙන්න සිදු වුණා රටක් විදිහට අපේ රට මේ විදිහට අලුලයිස්තු ගතවීම කළුලයිස්තු ගතවීම තුළින්. විශේෂයෙන්ම රටක් අලුලයිස්තු ගත කළහම අර මම කියපු මූල්‍යකාර්ය සාධක බලකාය ඔවුන් කියන්නේ නෑ ඒ රටට විරුද්ධව යම් යම් ක්‍රියාමාර්ග කවුන්ටර් මෙෂර්ස් ගන්න කියලා. හැබැයි යම් කිසි රටක් අලුලයිස්තුවට ගියාම අනිත් රටවල් ඒ රට දිහා පොඩ්ඩක් බලන්නේ බොහොම විපරමින් සැකයෙන්. ඉතින් ඒ නිසා අර මම කිව්වා වගේ ඒ රටවල් මේ වගේ අලුලයිස්තු ගත වෙච්ච රටක් අධික අවදානමක් තියෙන රටක් විදිහට හඳුනගන්න පුළුවනි. එහෙම වුණාම ඉස්සෙල්ලම පහර වදින්නේ අපේ කොරස්පොන්ඩන්ට් බැංකින් රිලේෂන්ෂිප්ස් වලට. අපි කියනවා ප්‍රතිරූපී බැංකු සම්බන්ධතා. අපි දන්නවා අන්තර්ජාතික වෙළඳාමේ යෙදෙන රටක් විදිහට, අන්තර්ජාතික ගනුදෙනු කරන රටක් විදිහට, ඒ වගේම විදේශයෙන් ණය ලබා ගන්න රටක් විදිහට අපිට මේ බැංකු සම්බන්ධතා ඉතාමත් වැදගත්. හැබැයි රටක් අලුලයිස්තුවට ගියාම මේ අනුරූපී බැංකු සම්බන්ධතා ලබා දෙන බැංකු විශේෂයෙන්ම රීවැලුවේට් කරනවා තමන්ගේ තියෙන කොරස්පොන්ඩන්ට් බැංකින් රිලේෂන්ෂිප්ස්. සමහර වෙලාවට ඒගොල්ලන් ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අලුත් සබඳතා ඇති කරගන්න ඔවුන් මැලිකමක් දක්වන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔබට ඔබේ දුවෙක් පුතෙක් විදේශ රටක අධ්‍යාපනය ලබනවා නම් ඔවුන්ට මුදල් යවන්න හිතන තරම් වේගයෙන් කරන්න බැරි වෙයි. ඒ වගේම ඔබ ඔබේ රට පිට රටක සිටින ඥාතියෙකුගෙන් මුදල් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් සමහර වෙලාවට මේ මුදල් අපේ රැකියාවක නිරත පවුලේ ඥාතියෙක් එවන මුදල් ඔබට ලැබීම පමා වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් රටක් අලුලයිස්තු ගත වුණාම ඒ රටේ තියෙන මූල්‍ය ආයතන, ඒ වගේම මේ රටේ තියෙන අනෙකුත් සමාගම්, ඒ විතරක් නෙවෙයි ඒ රටේ ජීවත් වෙන පුද්ගලයන් පවා විශේෂයෙන්ම අපි කියනවා මොකද කස්ටමර් ඩියු ඩිලිජන්ස් ගැන ඩිලාන් මහත්මයා කතා කරා. මේ වගේ රටක ඉන්න කස්ටමර්ස්ලා වෙනුවෙන් ඔවුන් නිතරම enhanced due diligence එහෙමත් නැත්නම් වැඩිදුර සුපරීක්ෂාකාරී වෙන අවස්ථාව තමයි අපිට දකින්න පුළුවන්. ඉතින් එතකොට අන්තර්ජාතික වශයෙන් බැංකු සම්බන්ධතා හා වෙනකුත් ගනුදෙනු කිරීමේදී බොහෝ අපහසුතාවලට එමත් නැත්නම් ප්‍රමාද වීම වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම රටක් විදිහට අපි ණය ගන්නකොට හුඟක් වෙලාවට අපිට අධිභාරයක් ගෙවන්න වෙනවා. අපි ගෙවන අර පොලි අනුපාතිකය ඉහළාගයක් වෙන්න පුළුවනි රට අලුලයිස්තු ගත වුණාම. විශේෂයෙන් අපි හිතමු රක්ෂණ සමාගම් ප්‍රතිරක්ෂණ ලබා ගත්තී ඔවුන්ට අධිභාරයක් ගෙවන්න එහෙමත් නැත්නම් අවදානම් පිරිවැයක් ගෙවන්න සිද්ධ වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ වගේම රටක් අලුලයිස්තු ගත වුණාම ඒක කෙලින්ම ඍජුවම බලපානවා ඒ රටට ලැබෙන foreign direct investment. එහෙමත් නැත්නම් අපි කියනවා විදේශ ආයෝජන. ඒව හුඟක් වෙලාවට දුර්වල වෙනවා, අඩු වෙනවා. අපි විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කළ ස්ටඩීස් වලින් එහෙමත් නැත්නම් මේ ගැන සොයා බැලීම් වලට කරපු පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා රටක් අලුලයිස්තු ගත වුණාම රටට ලැබෙන ඍජු විදේශීය ආයෝජන අඩු වෙලා යනවා. ඒ වගේම සමහර වෙලාවට තිබෙන ආයෝජන ආපසු ඔවුන් ලබා ගැනීමට පුළුවනි. ඒ වගේම රටක ශ්‍රේණිගත කිරීම ඉතාමත් වැදගත්. අපි දන්නවා සවරින් රේටින්ග්ස්, ක්‍රෙඩිට් රේටින්ග්ස් මේවා ඉතාමත්ම වැදගත් රටක් විදිහටත් ආයතන විදිහටත්. මේවට ඍණාත්මක බලපෑමක් එල්ල වෙනවා රටක් අලුලයිස්තු ගත කළාම. ඒ වගේම සමහර ව්‍යාපාර, ඒ වගේම සමහර වෙළඳ අංශ තිබෙනවා රටට තිබෙන මේ ප්‍රතිරූපය ඉතාමත් වැදගත්. මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට මැණික් වලට ප්‍රසිද්ධ රටක්. එතකොට මැණික් ස්වර්ණාභරණ වෙළඳාමේදී එහෙමත් නැත්නම් නිශ්චල දීපල වෙළඳාමේදී විශේෂයෙන්ම අපි විදේශීය ආයෝජකයන් ඉලක්කගත කරනවා නම් අපේ රටේ මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිරූපය ඉතාමත්ම වැදගත්. ඉතින් මේ කියු නොයෙකුත් කාරණා නිසා අපිට ඉතාමත්ම පැහැදිලි මේ තුන්වැනි වතාවට මුහුණ දෙන අන්‍යෝන්‍ය ඇගයීමේදී අපි ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගත යුතුයි. අපිට පුළුවන් කමක් නැහැ රටක් විදිහට නැවතත් අර වගේ අලුලයිස්තු ගත කිරීමකට. එහෙමත් නැත්නම් අපි උපාය මාර්ගික දුර්වලතා සහිත රටක් විදිහට හඳුනා ගැනීම වැළැක්වීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපි සෑහෙන ක්‍රියාමාර්ග අවුරුදු ගණනාවක සිටම කටයුතු කරගෙන යනවා මේ ඉවැලුවේෂන් එකට. විශේෂයෙන්ම රටක් විදිහට
මුදල් විශුද්ධිකරණය වළක්වන්න නම්, ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වළක්වන්න නම්, සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය කිරීම වළක්වන්න නම් අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? ඒ සම්බන්ධයෙන් රටක් විදිහට අපි මූණ දෙන අවදානම අපි හඳුනාගත යුතු වෙනවා. ඒ වගේම ඒ අවදානම අපි තක්සේරු කර යුතු වෙනවා. ඒ වගේ මේ අවදානම අවබෝධ කරගත යුතු වෙනවා. එහෙම වෙන්නේ අපි දන්නවා කිසිම රටකට නැහැ අසීමිත සම්පත්. අපි හැමෝටම තියෙන්නේ සීමිත සම්පත්. ඉතින් අපිට තියෙන සීමිත සම්පත් විශේෂයෙන්ම අර අවදානම මත පදනම් වූ ප්‍රවේශයක් සහිතව වැඩිම අවදානමක් ඇති වැරදිවලට එහෙමත් නැත්නම් අවදානම් වලට ඒවා වළක්ව ගන්න කටයුතු කරන්න යෙදීම තමයි අපි මේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වැළැක්වීම කියන කාර්යයන්දී බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ රටේ වැඩිම අවදානම අපි හිතමු තියෙන්නේ අපේ රටෙත් සොයාගත්තු විදිහට මත්ද්‍රව්‍ය ජාවාරමේ. එතකොට රටේ වැඩිපුරම තියෙන සම්පත් යෙදවෙන්න ඕනේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම පිණිසයි. විශේෂයෙන් නීතිය බලාත්මක කිරීමේ ආයතනවල, මූල්‍ය බුද්ධි ඒකකයේ, ඒ වගේම මේවා හඳුනගන්න වාර්තා කරන ආයතනවල, ඒ වගේම මේ සම්බන්ධයෙන් නඩු කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ තිබෙන සම්පත් යෙදවිය යුතුයි අවදානම වැඩි ක්ෂේත්‍ර කෙරෙහි. ඒ මඟ පෙන්වීම ඇත්තටම බලාපොරොත්තු වෙනවා අවදානම් මත පදනම් වූ ප්‍රවේශයක්. ඉතින් අපිට පෙන්වන්න වෙනවා රටක් විදිහට මේ අන්‍යෝන්‍ය ඇගයීමේදී අපි ඉතාමත්ම සඵලදායී විදිහට මුදල් විශුද්ධිකරණය වළක්වන්න, ත්‍රස්තවාදයට අරමුදල් සපයන්න වළක්වන්න, ඒ වගේම සමූල ඝාතකාවී සංගුණනය මූල්‍යනය කිරීම වළක්වන්න අපි පියවර අරගෙන තියෙනවා කියලා. ඉතින් අපි විතරක් නෙවෙයි මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විදිහට මේකට සම්බන්ධ වෙන අනෙක් විශාල රාජ්‍ය ආයතන රැසක් සමග විශාල ක්‍රමවේදයක් අපි යොදලා තියෙනවා. විශේෂයෙන්ම තහවුරු කරන්න රටක් විදිහට අපි මේ ඇගයීමට සූදානම් බව තහවුරු කරන්න. ඉතින් මම හිතනවා මේ හැම රාජ්‍ය ආයතනයකම, ඒ වගේම විශේෂයෙන්ම රටේ දේශපාලන නායකත්වයේ, ඒ වගේම අපේ මේ ආයතන අතර තියෙන සහයෝගිතාවෙන්, ඒ වගේම විශේෂයෙන්ම අපේ පෞද්ගලිකාංශය අර මම කියපු වාර්තා කරන ආයතනවල ඒ සහයෝගයෙන් අපිට මෙම අන්‍යෝන්‍ය ඇගයීම සාර්ථක ප්‍රතිඵල සහිතව අපි මේ ඇගයීමෙන් සමත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපි කටයුතු කරනවා. මොකද රටක් විදිහට අපිට නැවතත් අර වගේ අලු ලයිස්තුවකට යාමට පුළුවන් කමක් නැහැ. තිරන් මහත්මයා, අපි මේ සාකච්ඡා කරපු සියලුම කරුණු සලකලා බලලා ඇත්තටම අපිට මොකද්ද මහජනතාව වෙත දෙන්න තියෙන පණිවිඩය? සමන්තික මම ඇත්තටම මේ සඳහා ප්‍රවේශයක් ගන්න අධ්‍යක්ෂකතුමිය නවත්තපු තැනින්ම. මොකද මං හිතන්නේ ශ්‍රී ලංකාව විදිහට අපි මේ ගත කරන්නේ ඉතාම සුවිශේෂී සන්ධිස්ථානයක්. ශ්‍රී ලංකාව මං හිතන්නේ මේ වෙනිට අපි පසුවන්නේ මූල්‍ය අපරාධ මර්ධනය සඳහා වූ ඉතාමත් සූක්ෂම සහ සක්ෂමත් සූදානමක් අතරතුර. මං හිතන්නේ මේක හුදෙක්ම නීතිමය ක්‍රියාවලියක් පමණක් නෙමෙයි. අපේ රටේ ආර්ථික අනාගතය සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ගන්න ඉතා සුවිශේෂී උත්සාහයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂකතුමිය කියපු විදිහට ඉහළම දේශපාලන අධිකාරියේ සිට මේක අපේ රටේ සිටින සෑම පුරවැසියෙකුටම ඉතාමත් වැදගත්. ඒ වගේම අධ්‍යක්ෂකතුමිය කිව්ව වගේම මේ සියලු දේ, ඒ කියන්නේ අපේ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු වන්නේ එකිනෙකට සම්බන්ධ වූ ශක්තිමත් පියවර මාලාවක් ඔස්සේ. මම හිතන්නේ අපේ සාකච්ඡාව ඉතා සාවධානව අහගෙන හිටියානම් මේකේ අපි කතා කරපු ප්‍රධාන දෙයක් තිබුණා. ඒ කියන්නේ අර අපරාධවලින් මුදල් කියන කොටස කොහොමද ඒකෙන් ප්‍රතිලාභ ලැබීමට, අපරාධයක් කරලා මුදල් ඉපැයීම හෝ අපරාධ සිදු කිරීමට මුදල් යොදා ගැනීම කියන කර්තව්‍යයේදී මේ මුදල් කියන කොටස ඉවත් කළොත් මේ අපරාධ බිඳ හෙලන්නේ. එහෙම නැත්නම් මේ අපරාධ මැඩපවත්වන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. ඒක මං හිතන්නේ විශ්වාසයක් නෙමෙයි, ඒක ඇත්තටම යථාර්ථයක් බවට පත් කළ හැකි කරුණක්. එතකොට මේ සිද්ධිය සිද්ධ කිරීමට, එහෙම නැත්නම් මේ කර්තව්‍ය ඉටු කිරීමට අපි ඉස්සෙල්ලා කතා කරපු වගේ
මුලින්ම ආර්ථිකයේ පහළම අංගයෙන් පටන් ගන්න ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම තුලින් වාර්තා කරන ආයතන. ඊට පස්සේ ඔවුන්ගේ ගනුදෙනු නිරීක්ෂණය කරලා යම් අපරාධයකට සම්බන්ධයි සැක කරනවා නම් එයින් අනීතික ක්‍රියාවකට සම්බන්ධ මුදල් ප්‍රවාහයක් එහෙම නැත්නම් වත්කම් ප්‍රවාහයක් කියන දේ දැනගත්තොත් ඒක කටයුතු ගනුදෙනුවක් විදිහට මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කරනවා. ඒ වාර්තා කරපු කරුණු මූල්‍ය බුද්ධි ඒකකයේ විශ්ලේෂණය කිරීමකින් පසුව වැඩිදුර විමර්ශනය සඳහා නීතිය බලාත්මක කරන ආයතනවලට යොමු කරනවා. ඔවුන් ඒවා විමර්ශනය කරලා මහිත නීතිපති දෙපාර්තමේන්තුවත් සමග අදාළ නඩු කටයුතු පවරලා වරදිකරුවන් මහිතන්නේ උසාවිය මගින් වරදකරුවන් කරලා ඒකම මේ හා සම්බන්ධ දේපල හෝ වත්කම් තියෙනවා නම් ඒව නැවත පවරා ගැනීමක් දක්වා තැනකට යනවා. ඉතින් ඇත්තටම මේ සම්පූර්ණ පද්ධතිය කොතරම් හොඳට ක්‍රියාත්මක වෙනවාද කියන එක තමයි මේ අන්‍යෝන්‍ය ඇගීම තුලින් ඇගීමට ලක් කරන්නේ. මේකයි අපිට වැදගත් වෙන්නේ. මම කියන්නේ අධ්‍යක්ෂකතුමිය කිව්වා වගේම අපේ රට මම හිතන්නේ විවෘත ආර්ථිකයත් එක්ක දැඩිවම සම්බන්ධ වෙච්ච රටක්. ඒකින්ද අපේ ආර්ථිකය කොච්චර හොඳට අපි ශක්තිමත්ව ඉන්නවද කියන එක තීරණය වෙන්න. ඒ කියන්නේ අපි කරන ජාත්‍යන්තර වෙළඳාම, ඒ වගේම විදේශ රැකියා, අපේ පුරවැසියන් වෙනත් රටවල් වලට ගිහිල්ලා කරන උපයන ලැබෙන විදේශීය ප්‍රේෂණ, ඒ වගේම අපේ රටේ ජීවනාලයක් විදිහට අපි සලකන සංචාරක කර්මාන්තය, ඒ වගේම විදේශ ආයතන හා විදේශ බැංකු සමග සම්බන්ධතා, මේ හැම දෙයකම යම්කිසි බලපෑමක් එල්ල කරන්න පුළුවන් අපි මේ ඇගීමට හරියාකාරව මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තේ නැත්තම්. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලියේ හුදෙක් නිකන් අපි කියනවා පත්‍රිකාවක කොටු පුරවන නිකන් චෙක්ලිස්ට් අප්‍රෝච් එකක් නෙමෙයි. රටේ කීර්තිනාමය ඒව ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සහ ආරක්ෂිත රටක් ලෙස තබා ගැනීමේ අපිට ජාතික වගකීම ඉටු කරන අවස්ථාවක් කියලා මේක අර්ථ දක්වන්න පුළුවන්. එහිදී මම හිතන්නේ අධ්‍යක්ෂකතුමිය පැහැදිලි කර ආකාරයටම සියලුම පාර්ශව කරුවා වගේම හැම පුරවැසියෙක්ටම වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම අපේ මූල්‍ය පද්ධතිය ආරක්ෂිත වන තරමට අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා වගේම අපේ අනාගතයද ස්ථාවර වෙනවා. මේ සියලුම උත්සාහයන්හි අවසානම අරමුණ වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දේශීයවත් විදේශීයවත් විශ්වාසනීය සහ ආරක්ෂිත ආර්ථික අනාගතයක් ගොඩනැගීමයි. සමන්තිකා මං කැමති පුංචි දෙයක් එකතු කරන්න ඩිලාන් මහත්මයා අවසානයේ පැවසූ දෙයට මේ වැඩසටහන අවසන් කිරීමට මත්තෙන්. විශේෂයෙන් අපි හිතමු මේ අන්‍යෝන්‍ය ඇගයීම ඉතාමත් වැදගත්. අපි එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත යුතුයි. හැබැයි අපි හිතමු මෙහෙම අන්‍යෝන්‍ය ඇගයීමක් ඇත්තටම තිබුණේ නැහැ කියලා. නමුත් මේ සූදානම් වීම තුළින් මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? අපේ මූල්‍ය පද්ධතිය මුදල් විශුද්ධිකරණය සිදු නොවෙන, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සිදු නොකරන, ඒ වගේම සමූල ඝාතකවි සංගුණනය සඳහා මුදල් සැපයීම සිදු නොකරන මූල්‍ය පද්ධතියක් බවට අපේ මූල්‍ය පද්ධතියේ සුපලිපන් භාවය, අවංක භාවය, සුපිරිසිදු භාවය තහවුරු කර ගැනීමයි. ඉතින් රටක් විදිහට අපේ රටේ අපරාධ මැඩ පවත්වගෙන අපි ආර්ථිකයට ශක්තිමත් කරන්න, ඒ වගේම රටක් විදිහට අපි අපේ මූල්‍ය පද්ධතිය ස්ථායි කරන්න මේ අවස්ථාව මං හිතන්නේ අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ රටක් විදිහට. විශේෂයෙන්ම අන්‍යෝන්‍ය ඇගයීමක් තිබුණත් නැතත් අපේ රටේ අපේ මිනිසුන් වෙනුවෙන්, අපේ මහජනතාව වෙනුවෙන් මේක සුරක්ෂිත ආර්ථිකයක් මූල්‍ය පද්ධතියක් බවට පත් කරන්න මේ දරන වෑයම මං හිතන්නේ ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා මේ අන්‍යෝන්‍ය ඇගයීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට සියලු දෙනාම එකමුතු වෙලා උත්සාහ කරනවා වගේම විශේෂයෙන්ම අපි මං හිතන්නේ කටයුතු කරන්න ඕනේ මේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වළක්වන්න. මොකද මේ අපේ රට වෙනුවෙන් අපේ රට වඩාත් සුරක්ෂිත, ඒ වගේම දියුණු මට්ටමකට ගෙන යා හැකි තත්වයකට ළඟා කර ගැනීමට අපි කරන කටයුත්තක් නිසා.
හොඳයි. අද දවසේ අපේ සාකච්ඡාව අපි ඔබ වෙත ගෙනාවේ ඔබට එච්චර අවධානයක් නොතිබ්බ සහ එතරම් අවබෝධයක් නොතිබුණු කාරණාවක් සම්බන්ධයෙන්. ඒ අපේ වැදගත් වූ ශ්‍රී ලංකා මහා බැංකුවේ විශේෂ කාර්යභාරයක් ඉටු කරන ලබන මූල්‍ය බුද්ධි ඒකකයේ සම්බන්ධව. ඒත් එක්කම අපි සාකච්ඡාවට ලක් කරා මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සම්බන්ධව, ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වැළැක්වීම සම්බන්ධව සහ විශේෂයෙන්ම මේ දිනවල ක්‍රියාත්මක වන අන්‍යෝන්‍ය ඇගීම් ක්‍රියාවලිය සම්බන්ධවත්. ඒ වගේම ආචාර්යතුමිය සඳහන් කළ පරිදි පුරවැසියෙක් විදිහට ඔබ හැමෝටම ලොකු වගකීමක් තියෙනවා මේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වීමට සහ දායකත්වයක් දක්වීමට අපගේ රට ආර්ථිකව ශක්තිමත් කිරීම හැර අන්‍යෝන්‍ය ඇගීම් ක්‍රියාවලියට සහසම්බන්ධ වීමට. ඉතින් මේ සම්බන්ධව මූල්‍ය බුද්ධි ඒකකයේ සම්බන්ධව හෝ මේ අපි සාකච්ඡාවට ලක් කළ මොනියම් කාරණාවක් හෝ සම්බන්ධයෙන් ඔබට ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ තිරේ දිස් වෙන දුරකථන අංක හෝ ඊමේල් ලිපින ඔස්සේ ඔබට සහසම්බන්ධ වෙලා අවශ්‍ය තොරතුරු අවශ්‍ය පරිදි ලබා ගැනීමට. ඉතින් අද දවසේ සම්ප්‍රදායකත්වයේ දක්වමින් වැඩසටහනට සම්බන්ධ වූ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සුබානි කීර්තිරත්න මහත්මියටත් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ දිනන් සිරිවර්ධන මහත්මයාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා කාලය වැය කරමින් අද දවසේ අපේ සාකච්ඡාව සමග සම්බන්ධ වුවාට. එසේනම් මෙවැනිම හරවත් වූ වැඩසටහනක් සමග අපි නැවතත් හමු වෙමි බලාපොරොත්තු වෙමින් ඔබගෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.